අයුබෝවන් වර්ගඵලය 9 ශ්‍රේණිය 23 තුන අභ්‍යාසය වෘත්තයක වර්ගඵලය සම්බන්ධයෙන් කතා කරන්නේ වෘත්තයක වර්ගඵලය πr වර්ගයෙන් ලැබෙනවා අරය 14යි එහෙමනම් 7යි 14යි කැපේවි පිළිතුර 616යි වර්ග සෙන්ටිමීටර් අරය 21යි πr වර්ගය 7යි 21යි කැපේවි අපිට ලැබෙන පිළිතුර 1386යි වර්ග සෙන්ටිමීටර් විශ්කම්භය 7යි අරය ඉන් භාගයයි 3/4යි හෝ විෂම භාග බවට පත් කළ දෙකෙන් 7යි 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 කැපේවි 22යි 2යි කැපේවි මේ දෙක ඉතිරි වේවි භාග සහිත පිළිතුරක් 38.5 හෝ 38යි දෙකෙන් 1 වර්ග සෙන්ටිමීටර් විශ්කම්භය 21යි එහෙමනම් අරය 21න් භාගයයි ඒ කියන්නේ 10/5යි 10.5යි එහෙම නැත්නම් විෂම භාගයක් බවට පත් කළොත් 2න් 21යි 7යි 21යි කැපේවි 2යි 22යි කැපේවි ඒත් මේ දෙක ඉතිරි වේවි භාග සහිත පිළිතුරක් 346.5 හෝ 2න් 1යි වර්ග සෙන්ටිමීටර් පහත දැක්වෙන වර්ගඵල සහිත වෘත්තවල අරය ගණනය කරන්න. එහෙමනම් πr වර්ගය සමාන වෙන්න ඕනේ 616ට. මේ 7 ගුණ කිරීමක් වේවි. 22 බෙදීමක් වේවි. සුළු වේවි. r වර්ගය කියන්නේ 196යි. එහෙමනම් 196 ලැබෙන්නේ කීයෙන් ගුණ කිරීමෙන්ද? එහෙම නැත්නම් කුමන සංඛ්‍යා වර්ග කිරීමෙන්ද? ගුණ කර බලන්න සංඛ්‍යා කීපයක් අරගෙන 196 වර්ගමූලය 14 වරක් 14න් 196 ලැබෙනවා. ඒ නිසා 196 වර්ගමූලය 14යි. එහෙමනම් අරය 14යි සෙන්ටිමීටර. වෘත්තීය වර්ගඵලය πr වර්ගය 1386යි. 7 ගුණ කිරීමක් වේවි 22 බෙදීමක් වේවි. සුළු කළ විට අපිට ලැබේවි r වර්ගය 441යි. අගට තියෙන්නේ 1. එහෙමනම් අගට 1 සහිත වර්ග සංඛ්‍යාවක් වර්ග කළ විට මේ ලැබිය යුතුයි. හෝ අගට 9 සහිත සංඛ්‍යාවක් වර්ග කළ විටත් මෙවැනි පිළිතුරක් ලැබිය හැකියි. ඔබ අගට 1 සහිත සංඛ්‍යා අගට 9 සහිත සංඛ්‍යා වර්ග කර බලන්න අපිට ලැබෙනවා 21 වර්ගයෙන් 441. එහෙමනම් r කියන්නේ 21යි. අරය 21යි. වර්ගඵලය 38මාරයි. එහෙම නැත්නම් 38.5යි. මේ 7 මේ පැත්තට ගුණ කිරීමක් කරන්න 22 බෙදීමක් කරන්න. සුළු වේවි. සුළු කිරීම නම් තරමක් අපහසු වේවි. 38.5 7න් ගුණ කරන්න ලැබෙන පිළිතුර 22න් බෙදන්න. අපිට ලැබෙනවා r වර්ගය කියන්නේ 12.25යි. සංඛ්‍යා වර්ග කරමින් බලන්න 12.25 ලැබෙන්නේ කුමන සංඛ්‍යාව වර්ග කළ විටද? අපිට ලැබෙනවා 3.5 වර්ග කළ විට 12.25. සංඛ්‍යා කීපයක් වර්ග කරමින් බලා මේ පිළිතුර සොයාගත යුතුයි. 12.25 කියවම අග ඉලක්කම 5. අග ඉලක්කම 5 වූ සංඛ්‍යාවක වර්ගමූලය ගන්නකොට හැමතිස්සෙම අග ඉලක්කම 5 වූ සංඛ්‍යාවක්ම වර්ග කරලා බලන්න. මෙතන දශමත් එන්න ඕනේ හින්දා දශම සහිත සංඛ්‍යාවක් ගත්තේ 3.5 2.5 වගේ එකක් වර්ග කරලා බලන්න. 3.5 වර්ග කළාම මේ අගය ලැබෙනවා. එහෙමනම් r කියන්නේ 3.5යි. වර්ගඵලය 196ක් වූ සමචතුරස්‍රයක්. ඒක ඇතුලේ වෘත්තයක් තියෙනවා. කාර්යයක් මොනවද? මේ සමචතුරස්‍රයේ වර්ගඵලය 196 නම් මේ සමචතුරස්‍රයේ පැත්තක දිග 196 වර්ගමූලයෙන් ලැබිය යුතුයි.
ඔබ බලන්න මොන සංඛ්‍යාව වර්ග කළ විටද 196 ලැබෙන්නේ කියලා. 14 වරක් 14න් 196 ලැබෙනවා. එහෙනම් පැත්තක දිග 14යි. එහෙමනම් මේ වෘත්තයේ අරය 7යි 100න් විය යුතුයි. එහෙමනම් වෘත්තයේ වර්ගඵලය πr වර්ගය r කියන්නේ 7යි. 7යි 7යි කැපෙන්නේ. වෘත්තයේ වර්ගඵලය 154යි වර්ග සෙන්ටිමීටර. මේ වර්ණ ගැන්වූ කොටසේ වර්ගඵලය සොයන්න නම් සම්පූර්ණ වර්ගඵලයෙන් මේ වෘත්තයේ වර්ගඵලය අඩු කරන්න. සම්පූර්ණ වර්ගඵලය ගන්නකොට අරය 14යි. අරය 14 වූ වෘත්තයක වර්ගඵලය 7යි 14යි කැපෙවි 616යි. මේ කුඩා වෘත්තයේ වර්ගඵලය 7යි 7යි කැපෙවි වර්ගඵලය 154යි. විශාල වෘත්තයේ වර්ගඵලයෙන් කුඩා වෘත්තයේ වර්ගඵලය අඩු කළ විට අපිට ලැබෙවි 462ක්. ඒ නිසා මේ වර්ණ ගැන්වූ කොටසේ වර්ගඵලය 462යි. අපි මේ වර්ණ ගැන්වූ කොටසේ වර්ගඵලය බලමු. මේ සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් සමචතුරස්‍රයේ වර්ගඵලය අපිට ලැබෙනවා 25 වරක් 25යි. සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් මේ වෘත්තයේ වර්ගඵලය අඩු කරමු. වෘත්තයේ ආරය 10.5යි. අපි සුළු කරලා බලමු. 22 වරක් 10.5 වරක් 10.5 ගුණ කිරීම ටිකක් අසීරු වේවි. ඒක බෙදන්න 7ෙන් අපිට ලැබෙනවා මේ වෘත්තයේ වර්ගඵලය 346.5යි. එහෙනම් අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයන්න සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් වෘත්තයේ වර්ගඵලය අඩු කරන්න. අපිට ලැබෙනවා අඳුරු කළ කොටසේ වර්ගඵලය 278.5යි. දිග 70යි පළල 14යි වූ ඍජුකෝණාශ්‍රාකාර ආස්තරයකින් අරය 7යි 100න් වූ වෘත්ත කීයක් කපන්න පුළුවන්ද? මේක පුතේ වෘත්ත වගේ රූප කපනකොට අපිට බෑ මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය වෘත්තයේ වර්ගඵලයෙන් බෙදලා වෘත්ත කීයද කියලා කියන්න. මොකද වෘත්ත කපනකොට සෑහෙන ප්‍රමාණයක් අපත යනවා. මෙන්න මේ වගේ කොටස්. ඒකින්ද මේ වගේ ගැටලුවකට පිළිතුරු සපයන්න ඕනේ දල සටහනක් ඇසුරෙන්. ඔබට පේනවා 70යි සෙන්ටිමීටර දිගයි මේ ඍජුකෝණාශ්‍රය. එහෙමනම් මේ වෘත්තයේ විස්කම්භය 14යි. ඔබට පේනවා වෘත්ත 5යි කපන්න පුළුවන් එක දිගට. මේ ඍජුකෝණාශ්‍රයේ පළල 14යි. වෘත්තයේ විස්කම්භය 14යි. එහෙමනම් මේ අතර එකයි පුළුවන්. එහෙනම් මේ ඍජුකෝණාශ්‍රය සැලකුවාම ඔක්කොම වෘත්ත කපන්න පුළුවන් 5යි. එසේනම් අපි තුන්වෙනි අභ්‍යාසයත් අවසන් කළා. ඔබට අයුබෝවන්.